සුබ දවසක්. ඇත්තටම මේ ගොඩක් අයට සුබ නැති බව මම දන්නවා. නමුත් මේ කතා කරන මාතෘකාව ඉතාමත්ම වැදගත් මාතෘකාවක් හින්දා මං හිතුවා මේක පරක්කු නොකර කතා කරන්න ඕනේ කියලා පරක්කු කරන්න නැතුව. විශේෂයෙන්ම මේක ඇත්තට මේ ගැන මම වීඩියෝ එක කළේ මීට කලින්. හැබැයි මං ඒක දැම්මේ නැහැ, පබ්ලිෂ් කරේ නැහැ. හේතුව පහුගිය දවස්වල ඒ තිබිච්ච කාලගුණ තත්ත්වයන් හින්දා ඇතිවෙච්ච තත්ත්වය නිසා මට හිතුණා ඒක ඒ වෙලාවේ පබ්ලිෂ් කරන එක එච්චර සුදුසු නැහැ කියලා. ඒක නිසා තමයි මම ඒකට කතා කරන එක නතර කරලා තිබුණේ. හැබැයි මට හිතුණා දැන් මේක තවත් කල් දාන එකත් එච්චර හොඳ නැහැ කියලා. මේක ඊටාම වැදගත් මාතෘකාවක් හින්දා විශේෂයෙන්ම මේ මොහොතේ මේක ගොඩක් වැදගත් වෙන නිසා ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය ආරම්භ වෙලා තියෙන හින්දා. ඉතින් මේ කාලගුණ තත්ත්වය ඇති වෙන්න කලින් ගවර්න්මන්ට් එක පටන් ගත්ත ඉතාම හොඳ කැම්පේන් එකක්. ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න යනකොට පොලිතීන් ගෙනියන්න එපා කියලා කැම්පේන් එකක් පටන් ගත්තා. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ මම හිතන්නේ. කොහොම නමුත් ඒක ඉතාම හොඳ කැම්පේන් එකක්. දැන් මේ මොහොතේ කාලගුණ තත්ත්වයේ හින්දා ඇතිවෙච්ච රටේ ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක මේක පොඩ්ඩක් යට ගිහිල්ලා තියෙනවා. හැබැයි මට හිතෙනවා මේක යට යන්න දෙන්නේ නැතුව මතු කරගෙන කතා බහ කරගෙන ඉස්සරහට ගෙනියන්න ඕන කැම්පේන් එකක් කියලා. මොකද මේක අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. මේ ශ්‍රී පාදස්ථානය කැලිකස්සල ගෙන යාම එහෙම නැත්නම් පොලිතීන් වලින් තොර කලාපයක් බවට පත් කිරීම කියන කාරණය පිළිබඳව ඉතිහාසෙ ගොඩ කාලයක් ඉඳලා විවිධ අංශ කතා කරමින් අද වෙනකන් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒකේ සාර්ථකද කියන එක 100%ක් ඒක සාර්ථකද කියන එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා මේ දත්ත තොරතුරු දිහා බලනකොට. ඒක නිසා මේක අපි කතා කළ යුතු වැඩි අවධානයක් දිය යුතු කාරණයක් බවට පත් වෙලා තියෙනවා මේ වර්තමානයේ අපි මුහුණ දෙන තත්ත්වයන් දිහා බලනකොටත්. ඉතින් මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ගැන කතා කරනකොට ඇත්තටම මම මේ ශ්‍රී පාදස්ථානය පවිත්‍ර කිරීමේ වැඩ කටයුත්තකට ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ 2001-2002 වගේ කාලේ. ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සමාජිකාවක් විදිහට කටයුතු කරනකොට අපිට මතකයි අපි ශ්‍රී පාද වාරය අවසන් වෙනකොට සීසන් එක ඉවර වෙනකොට ඒ ඉවර වෙන අන්තිම කාලයේදී තමයි අපි කණ්ඩායමක් විදිහට ශ්‍රී පාදස්ථානයට ගිහිල්ලා අපි උඩට ශ්‍රී පාදේ උඩට කරුණා කරලා ඇත්තටම උඩ මළුවේ ඉඩ නැහැ ඉන්නේ. ඉතින් අපි පඩිපෙළේ තමයි කාලේ ගත කරන්නේ, රාත්‍රියේ ගත කරන්නේ පඩිපෙළේ. ඊට පස්සේ උදෑසනට අපි ගෙනියන ගාබේජ් ඒ බෑග්ස් වලට ඒ මාර්ගයේ සහ යවට තියෙන කැලිකස්සල ඒ ගාබේජ් ඒ බෑග්ස් වලට දාගෙන පල්ලෙහාට බහිනවා. ඊට පස්සේ නල්ලතන්නියේදී අපි ඒ අදාළ ආයතනවලට මේ අපි එකතු කරපු කැලිකස්සල කිරලා මැනලා ඒව සටහන් කරලා ඒ අදාළ ආයතන වලට බාර දෙනවා. ඒවා බැහැර කරන්න. ඉතින් ටොන් ගණනක් අපි හැමදාම මේ විදිහට මේ ශ්‍රී පාද වාරයේ අවසන් වෙනකොට ගිහිල්ලා මේ විදිහට එකතු කරලා පහලට අරගෙන ඇවිල්ලා මෙහෙම බාර දෙනවා. ඉතින් හැම වසරකම මේකේ අඩුවක් නැහැ. හැම වසරකම මේ තත්ත්වය දැන් අපි විතරක් නෙමෙයි. එතකොට ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සමාජිකාවක් විදිහට මම දන්න විදිහට ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය මේක නිල වශයෙන් මේ ව්‍යාපෘතිය පටන් ගන්න 1998 විතර කාලේදී. නමුත් ඇතැම් විශ්වවිද්‍යාල, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය නොවන සංවිධාන, තවත් ආයතන මේ වගේ ගොඩාක් කණ්ඩායම් නිරන්තරයෙන්ම හැම වසරකම මේ විදිහට මේ ශ්‍රී පාද ස්ථානය අවට සහ මේ මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඉතින් දැන් දෙරණ ආයතනයත් එක්ක සම්බන්ධ වුණාම දෙරණ ආයතනය හරහාත් අවුරුදු ගාණක් තිස්සේ මට මතකයි අපි ලයිව් වැඩසටහන් කරමින් මිනිස්සුන්ව දැනුවත් කළා මේ කැලිකස්සල බැහැර කිරීමේදී තමන් අනුගමනය කරන්න ඕන කාරණා පිළිබඳව. හැබැයි මම දන්නේ නැහැ අපේ මිනිස්සු කොච්චර අපි දේවල් කිව්වත් අවසානයේදී අය කරන්නේ ඒ අයට ඕන දේ. තමන්ගේ අභ්‍යන්තරයෙන් එන දෙයට තමයි ඕන් ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් ඕක තමයි තත්ත්වය. නමුත් අපි දැන් මේ වෙලාවේ කලින් වතාවල් වල සිද්ධ වෙච්ච දේවල් පාඩම් විදිහට අරගෙන මේ වෙලාවේ මම හිතනවා අපි මේක ගැන ඉතාම
සංවේදීව කල්පනා කරන්න ඕනේ කියලා. මොකද ඔබ දන්නවා ශ්‍රීපාදස්ථානයේ ඔබට හොඳටම මේ මොහොතේ ඔක දැනෙන්නට ඕනේ. මධ්‍යම කඳුකරයේ සිද්ධ වෙන දේශගුණික වශයෙන් කාලගුණික වශයෙන් සිද්ධ වෙන වෙනස්කම්, මධ්‍යම කඳුකරයේ පරිසර පද්ධතියට සිද්ධ වෙන වෙනස්කම් මුළු රටටම කොහොමද බලපාන්නේ කියන එකට ඔබට මේ මොහොතේ අරගෙන වෙන උදාහරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ හොඳටම අත්විඳා මධ්‍යම කඳුකරය කොයි විදිහටද මුළු රටේම පරිසරය වෙනස් කරන්න බලපාන්නේ කියන එක. ඉතින් ඒක නිසා ඒක ඉතාම වැදගත් රටේ මධ්‍යම කඳුකරය කියන එක හાર્ට් එක වගේ ඉතාම වැදගත් ස්ථානයක්. ඒකේ තියෙන පරිසර පද්ධතිය ආරක්ෂා කරගත්තේ නැත්නම් අපිට අපි මොන දේවල් කරත් මොන සංවර්ධනය කරත් වැඩක් නැහැ. අපි සබාදහමත් එක්ක හරියට ඒක කළමනාකරණය කරගෙන අපේ වැඩ කටයුතු කරේ නැත්නම්. ඉතින් ඒක නිසා තමයි මම මේ කාරණා ටික මේ වෙලාවෙම කියන්න ඕනේ කියලා හිතුවේ. මොකද ශ්‍රීපාද වන්දනා සමයත් ආරම්භ කරපු නිසා දැන් ශ්‍රීපාදයට යන්න ටික පිරිස් එනවා. ඒ අය ශ්‍රීපාදේ කරුණා කරන්න පටන් ගන්නවා. ඉතින් මම පුංචි දත්ත ටිකක් ඔයගලන්ට කියන්නම්. දැන් මම කියවනේ අපි කොයිතරම් මේක කිව්වත් මිනිසුන්ට මේ කැලිකස්සල ගෙනියන එක, කැලිකස්සල බැහැර කරන එක, පොලිතින් ගෙන යන එක කොච්චර දැනුවත් කිරීම කරත් මිනිසුන්ගේ පැත්තෙන් ඒක අපි දැනුවත් කරන ප්‍රමාණයටම ප්‍රතිඵල නැහැ කියන එක. ඉතින් 2022-23 කාලයේදී මේ රාජ්‍ය ආයතනවල තියෙන දත්තවලට අනුව 2022-23 කාලේ ගාබේජ් ටොන් 113ක් එකතු කරලා තියෙන එක. මම මේ කියන්නේ එකතු කරපු කැලිකස්සල ප්‍රමාණය ටොන් 113ක්. ඒකෙන් පෙට් බොටල්ස් මේ ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 3ක් ටොන් 3කුත් මේ එකතු කරපු කැලිකස්සල වලට ඇතුළත්. ඊළඟට 2022-23. එතකොට 23-24 කාලේ පළවෙනි මාස 3 ගත්තම ඒ පළවෙනි මාස 3ේදීම ප්ලාස්ටික් බෝතල් ටොන් 3ක් එකතු වෙලා තියෙනවා. එතකොට සමස්ත සීසන් එකම ගත්තම අනිවාර්යෙන්ම ඒක ඊට වඩා වැඩි වෙන්නට ඕනේ. 2025 සීසන් එක ගත්තම සම්පූර්ණයෙන් එකතු කරපු කැලිකස්සල ප්‍රමාණය ටොන් 241ක් කියලා සඳහන් වෙනවා. ඒතර ඔබට පේනවා ඇති මේක අපි කොච්චර දැනුවත් කිරීම කරත් මේක එන්න වර්ධනය වෙලා මේ කැලිකස්සල මෙච්චර බැහැර කිරීමක් සිද්ධ කරනවා ශ්‍රීපාද ස්ථානයේ සහ ඒ අවට. ඉතින් මේක හරි ලොකු පාරිසරික තර්ජනයක්. ඇත්තටම 2025 තිබිච්ච දත්ත එක්ක මේක ලොකු තර්ජනයක් බවට පත් වෙලා තිබුණා. මේ පරිසර හානියට සිද්ධ කරන ලොකු බලපෑමක් විදිහට. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ දැන් මේ මොහොතේවත් අපිට මේක පාඩමක් කරගන්න බැරි නම් මම හිතන්නේ මීට වඩා හොඳ අවස්ථාවක් අපිට ලැබෙයි කියලා. මේක පාඩමක් විදිහට අරගෙන අපේ ඇටිටියුඩ් එක, අපේ පුරුදු, අපේ විනය වෙනස් කරගන්න මේක හොඳ අවස්ථාවක් පරිසරයත් එක්ක අපි කරන ගනුදෙනුවලදී. ඉතින් environment groups ගොඩක් මේ environment එකට උදව් කරන, මේක රැකගන්න කටයුතු කරන කණ්ඩායම් ගොඩක් නිරන්තරයෙන් ශ්‍රීපාද ස්ථානයේ සහ යවට පිරිසුදු කිරීම සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙනවා ත්‍රිවිධ හමුදාව ඇතුළුව. ඉතින් ඒ කොච්චර දේවල් කරත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ශ්‍රීපාද වන්දනා සමයේදී යන නඩ තමන් විසින්ම ගෙන යන දේ ඒ කැලිකස්සල ටික හරි විදිහට බැහැර කිරීමේ කටයුතු කළේ නැත්නම් ඉතින් මම ඔබට දැන් අපි දන්නවා ශ්‍රීපාද ස්ථානය කියලා කිව්වම සංස්කෘතික ආගම සහ සංස්කෘතිය පැත්තෙන් ඉතාම වැදගත් තැනක් කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේක ඇත්තටම බෞද්ධයින්ට විතරක් නෙමෙයි, බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් මේ හැමෝම තමන්ගේ විශ්වාසයන්ට අනුව විශ්වාස කරන පූජනීය ස්ථානයක් ශ්‍රීපාද ස්ථානය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා හැමෝම එකතු වෙලා අර සංහිඳියාව කියන එක පෙන්වන්න පුළුවන් හොඳම තැනක් තමයි ශ්‍රීපාද ස්ථානය කියලා කියන්නේ. හැමෝම එකතු වෙලා රැක ගන්න ඕන තැනක්. අනිත් එක තමයි අපි බයෝඩයිවර්සිටි එක පැත්තෙන් ගත්තොත් මේ ජෛව විවිධත්වයේ පැත්තෙන් ගත්තොත් මේක හොට් ස්පොට් එකක්. විශේෂයෙන්ම මේ ලංකාවට ආවේනික ශාක සහ සත්ව විශේෂ ගණනාවක් ශ්‍රීපාදයේ සහ යවට අවට පරිසරය තුල ජීවත් වෙනවා. කුරුල්ලෝ විශේෂ, ඒ වගේම කටුස්සන් විශේෂ, මේ වගේම විශේෂ ශාක වර්ග ගොඩාක් මේ ශ්‍රීපාද අඩවිය ආශ්‍රිතව ජීවත් වෙනවා. ඉතින් එහෙම ගත්තත් අපිට මේක ගොඩක් වැදගත් පරිසර පද්ධතියක්. ඒත් එක්කම ඉතාම වැදගත් කාරණයක් තමයි
අපේ රටේ ප්‍රධාන ජල මූලාශ්‍ර කීපයක්ම ආරම්භ කරන්නේ මේකේ මේ මූලාශ්‍රය බවට පත් වෙන ශ්‍රීපාදස්ථානය මේ කඳු මේ ආශ්‍රිතව තමයි මේ මූලාශ්‍ර පටන් ගන්න. දැන් අපි අර කවියට කියනවා කවියේ සඳහන් වෙනවා මහවැලි කැලණි කළුවලවේ යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැංගා කියලා. මත ඇත්තටම මේ ගංගා 4 ගැන මම දන්නේ. ගංගා 3ක මූලාශ්‍ර පැහැදිලිවම තියෙන්නේ මේ අඩවි ආශ්‍රිතව. ඉතින් ඔබට තේරෙනව ඇති කොච්චර වැදගත් පරිසර පද්ධතියක්ද කියලා මේක. ඔබ මේ මොහොතේ ඉතාම හොඳින් ඒක අත්විඳිනවා ඇති මධ්‍යම කඳුකරයේ තියෙන ජල මූලාශ්‍ර සහ ජලය දරා ගැනීම සහ මධ්‍යම පරිසරය ආරක්ෂා කර ගැනීම මේ හැමදේම මුළු රටටම කොච්චර වැදගත් වෙනවද කියන එක. මම හිතනවා මේ වෙලාවේ ඉතාම වැදගත් මේක ගැන කතා කරන එක. විශේෂයෙන්ම දැන් අපිට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. දැන් ගවර්න්මන්ට් එක පැත්තෙන් සහයෝගය ලබා දෙනවා, කැම්පේන් එකක් ගෙනියනවා, හැමෝම දැනුවත් කරනවා. ඒ හැමදේම කෙරෙනවා. ඇත්තටම සියලුම වාද්‍ය ආයතනත් මේ කටයුත්තේදී මේකට සහයෝගය දක්වමින් කටයුතු කරනවා. මම දන්නවා දෙරණ ආයතනයත් පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ තමන්ගේ ගුවන් කාලයෙන් විශාල වේලාවක් කැප කරා මිනිසුන්ව දැනුවත් කරන්න ශ්‍රීපාදස්ථානයේ පොලිතින් වලින් තොර කලාපයක් බවට පත් කරගන්න කටයුතු කරන්න කියන දැනුවත් කිරීම සෑහෙන කාලයක සිට අවුරුදු 10ක විතර කාලෙක ඉඳලා මමම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි අපේ කණ්ඩායම් ගිහිල්ලා එතන සුද්ධ කිරීම කරනවා. ඉතින් මේක සුද්ධ කරන එක විතරක්ම නෙමෙයි, මේ කැලිකසල මෙතන පවිත්‍ර කිරීමේ කටයුතු විතරක් නෙමෙයි. අපි යන මේ ශ්‍රීපාදේ කරුණා කරන්න යන අය මේක ගැන අවධානය යොමු කරන එකයි වෙන්න ඕනේ සහ වඩා වැදගත් වෙන්නේ ඒක. දැන් ඔබට මේක අපහසු කාරණාවක් නෙමෙයි. ශ්‍රීපාදේ කරුණා කරන්න උඩට යන කෙනෙක් දැන් මෙතන කැලිකසල කියලා එකතු වෙන තමන් කෑම ගෙනියන බත් පැකට්, ඒ කෑම ගෙනියන ඒ දවටන පොලිතින් දවටන වතුර ගෙනියන බෝතල් මේ දේවල්නේ මේ කන්ද උඩට අරගෙන යන්නේ. ඉතින් තමන් කෑම උතාගෙන යනකොට කෑම පාර්සලේ බර පිටින් තමන්ට පුළුවන් කන්ද උඩටම යන්න. හැබැයි කන්ද උඩට ගිහිල්ලා තමයි මේ බර නිදහස් වුණාට පස්සේ කෑම එක තමන් ආහාරයට ගත්තට පස්සේ අර හිස් පොලිතින් කොලේ අහපව් බෑග් එකේ දාගෙන පහළට බහින්න බැරි කමක් නැහැනේ කිසිම කෙනෙක්ට. ඉතින් මං කියන්නේ ඇයි අපි ඒක නොකරන්නේ? අපි ප්ලාස්ටික් බෝතලයක වතුර අරගෙන යනවා නම් වතුර පුරවගත්ත ප්ලාස්ටික් බෝතලේ බර කරේ තියාගෙන උඩට යනවා. හැබැයි බෝතලේ බීලා ඉවරුණාට පස්සේ ඒ හිස් බෝතලේ අපිට පහළට අරන් එන්න බැරි කමක් නැහැනේ. අපිට බර නැහැ. අපි එතකොට උඩට ගෙනියන බරෙන් භාගයක් අපි අඩු කරලා ඉන්නේ. අපි ගෙනියන කෑම බීම, වතුර බෝතල් ඒවා සියල්ල අපි පාවිච්චි කරලා පරිහරණය කරාට පස්සේ හිස් දවටනය හිස් වතුර බෝතලේ පහළට අරන් එන්න බැරි කමක් නැහැ. ඉතින් තමන් ගෙනියන වතුර බෝතලේ තමන් ගෙනියන කෑම එක උතාගෙන යන කොලේ තව කෙනෙක්ට සුද්ධ කරන්න අස් කරන්න තියන්නේ නැතුව අපිට පුළුවන් නම් අපි කෑම එක අරගෙන උතාගෙන ගිහපු කොලේ ආයි පාර්සලේ ඔතලා ඒ කොලේ අහපව අරගෙන ඉන්න. වතුර බෝතලය අරගෙන ගිහපු වතුර ටික බිව්වට පස්සේ බෝතලය ආපස්සට අරන් එන්නේ. ඒක මේක පිරිසිදු කරන මිනිස්සුන්ට පවා කොච්චර ලොකු උදව්වක්. ඉතින් මේක පිරිසිදු කරන්න යන අය කොයිතරම් අපහසු වෙන්ද මේ කන්ද උඩට නැගලා මේ සියලු දේවල් ටික එකතු කරලා ඒවා ටික බෑග් වල දාගෙන කරේ තියාගෙන මේ අය පහළට බහින්න ඕනේ. ඉතින් ඇයි අපිට එහෙම ඒ ඇටිටියුඩ් එක අපි වෙනස් කරගන්න බැරි කියන ප්‍රශ්නේ මම හැමදාම මම හිතන දෙයක්. ඇයි තමන්ගේ කැලිකසල ටික තව කෙනෙක්ට අස් කරන්න තියලා එන්නේ කියන එක. ඉතින් මම හිතනවා මේක වෙනස් කරන්න පුළුවන් නම් අපිට ශ්‍රීපාදස්ථානේ තාම පාරිශුද්ධ කලාපයක් විදිහට රැකගන්න පුළුවන්. ඒක ආගමික සංස්කෘතික වශයෙන් නෙමෙයි පරිසරයේ පැත්තෙන් ගත්තත් ඉතාමත්ම වැදගත්. අපි අපේ ආරක්ෂාවටම ගන්න ඉතාම වැදගත් තීරණයක් බවට පත් වෙනවා. ඉතින් ඔබට මතක ඇති පහුගිය කාලයක ශ්‍රීපාදස්ථානයේ කොටසක් නායෑමකට ලක් වුණා. ඒ එකතු වෙච්ච කැලිකසල තමයි නායෑමකට ලක් වුණේ. ඇත්තට මේකට හේතු වුණේ තර පස් අතර තියෙන සම්බන්ධතාවය මේ පොලිතින් කොටස් මැද හිරවීම හින්දා පස් අතර තියෙන සම්බන්ධතාවය ඒ බැඳීම ලිහිල් වෙනවා. ඉතින් එතකොට තමයි අර පස් කොටස් පහලට වර්ෂාවත් එක්ක පහලට එන්නේ. ඉතින් අපිට පුළුවන් අපේ සහයෝගය උපරිමයෙන් දෙන්න. ලොකු දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. ඔබ ගෙනියන ඔබ කෑම ඔතාගෙන යන කොලේ ආපහු අරන් එන්න. ඔබ හඳුන් කූරු ටික ගෙනියන පෙට්ටිය හඳුන් කූරු ටික පත්තු කරලා පෙට්ටිය අවසර අරන් එන්න.
ඔබ ගෙනියන පොලිතීන් කොලේ අහපව එකතු කරලා දාගෙන පහලට එන්න. ඔබට නැවත ගෙදර ගෙනියන්න බැරි නම් පහල තියෙන ඒ කසල රඳවන වලට ඒව දාන්න. ඒක ලොකු උදව්වක් ඒ ප්‍රදේශය පිරිසිදු කරන පුද්ගලයන්ට පවා. ත්‍රිවිධ හමුදාව හැම වර්ෂයකදීම මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් රාජ්‍ය නොවන ආයතන, විවිධ ආයතන, විශ්වවිද්‍යාල, ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ වගේ ගොඩක් අය මෙතනට සම්බන්ධ වෙනවා. එහෙම කරත් මේ දහස් ගාණක් සෙනග ශ්‍රීපාදේ කරුණා කරලා උඩ අතැරලා දාලා එන කුණු කැලි කසල සම්පූර්ණයෙන් පහළට ගේන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා මම හිතනවා මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. අපි මේක හිතන්නම ඕන අවස්ථාවක්. මීට වඩා හොඳ අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ මේක ගැන කල්පනා කරන්න. ඉතින් ගවර්න්මන්ට් එකත් මේ වෙලාවේදී තමන්ගේ සහයෝගය උපරිමයෙන් ලබා දෙනවා මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා. ඉතින් මම ඔබටත් ආරාධනා කරන්නේ මේක ගැන පොඩ්ඩක් හිතලා ඉදිරි සිරිපා වන්දනා සමයේදී ශ්‍රීපාද ස්ථානයේ කරුණා කරන්න යනකොට මේක ගැන කල්පනා කරලා වැඩ කරන්න කියලා. එමනම් සුබ දවසක්.